H2S O2 සමග ප්‍රතික්‍රියා කර පළ විදිහට ජල වාෂ්ප සහ O2 පමණක් ලබා දේ. නියත පීඩනයකදී සහ සෙල්සියස් අංශක 25 දී H2S ඝන ඩෙසිමීටර 4ක් සහ O2 ඝන ඩෙසිමීටර 10ක් ප්‍රතික්‍රියා කළ විට මිශ්‍රණයේ අවසාන පරිමාව මොකක්ද කියලා තමයි අහන්නේ. මේකෙදි අපිට මේ ප්‍රශ්නයට දාන්න පුළුවන් PV සමානයි nRT කියන සමීකරණය. PV සමානයි nRT කියන සමීකරණය දැම්මම ඒකෙදි n කියන එක උක්ත කරාම n කියන්නේ මවුල ගණනනේ. ඒක උක්ත කරාම PV බෙදීම RT කියලා තමයි එන්නේ. එතකොට මේ ප්‍රශ්නේදී පීඩනයයි ඊට පස්සේ උෂ්ණත්වය කියන දෙකම නියතයි. මේකෙදී R කියන එක කොහොමත් නියත වෙනවා. ඒ නිසා n සමානුපාතික වෙන්නේ මේ පරිමාවට. ඊට පස්සේ දැන් H2S O2 එක ප්‍රතික්‍රියා කරලා හදනවලු ජල වාෂ්ප සහ SO2 ගෑස් එක. එතකොට මේ සමීකරණය අපි තුලිත කරගන්න ඕනේ. එතකොට මෙතෙන්ට 3ක් එනවා. මේ හරියට 2යි. මෙතෙන්ට 2ක් දැම්මම මේ සමීකරණය තුලිතයි. එතකොට මේකේ ප්‍රතික්‍රියා කරන මවුල අනුපාත තමයි 2ට 3ට 2ට 2 කියන එක. එතකොට දැන් අපි මේකෙදි හොයාගත්තා මවුල අනුපාතය පරිමාණුපාතයට සමානුපාතික වෙනවා කියලා. ඒ නිසා මේකෙදි ප්‍රතික්‍රියා කරන පරිමාණුපාත ගත්තත් පරිමාණුපාත වෙන්නේ 2ට 3ට 2ට 2 කියන එක. ඒ නිසා මේකෙදි දැන් H2S ඝන ඩෙසිමීටර 2ක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. O2 ප්‍රතික්‍රියා කරන O2 පරිමාව තමයි O2 පරිමාව තමයි 3ක් ඝන ඩෙසිමීටරය. මේකෙදි දැන් ප්‍රශ්නේ කියලා තියෙන්නේ මේ ඝන ඩෙසිමීටර 4ක් ප්‍රතික්‍රියා කරනවලු. එතකොට දැන් අපිට හොයාගන්න පුළුවන් මේ H2S ඝන ඩෙසිමීටර 4ක් එක්ක O2 කොච්චර පරිමාවක් ප්‍රතික්‍රියා කරනවද කියලා. දැන් ඒක හෙව්වම H2S ඝන ඩෙසිමීටර 4ක් එක්ක ප්‍රතික්‍රියා කරන O2 පරිමාව හෙව්වොත් 2කට 3ක් ප්‍රතික්‍රියා කරනවා නම් 4කට කොච්චරද? එතකොට එන්නේ 6ක් ඝන ඩෙසිමීටර කියලා. දැන් ප්‍රශ්නේ දීලා තියෙනවා O2 ඝන ඩෙසිමීටර 10ක් තියෙනවා කියලා. එතකොට මේකේ ඉතුරු වෙන පරිමාවකුත් තියෙනවානේ. ඉතුරු වෙන O2 පරිමාව තමයි ඉතිරි O2 VO2 පරිමාව තමයි 10න් 6ක් අඩු කරන්න ඕනේ. එතකොට එන්නේ 4යි ඝන ඩෙසිමීටර. දැන් මේකේ අහන්නේ එහෙම ප්‍රතික්‍රියා කරලා ඉවරුණාට පස්සේ මිශ්‍රණයේ අවසාන පරිමාව. එතකොට ප්‍රතික්‍රියක පරිමාව තමයි H2S O2 එක ප්‍රතික්‍රියා කරලා ජල වාෂ්පයි ඊට පස්සේ SO2 හදලා දෙනවා. මේ තුලිත කරාම මෙතනට 2යි 3යි 2යි 2. එතකොට ප්‍රතික්‍රියක පරිමාව තමයි ප්‍රතික්‍රියක පරිමාව ගත්තොත් H2S 4ක් එක්ක O2 6යි ඊට පස්සේ O2 6ක් ප්‍රතික්‍රියා කරනවා. හැදෙන පළ පරිමාව තමයි හැදෙන පළ පරිමාව ගත්තොත් මේකෙදි හැදෙන්නේ දැන් H2S කියන එක මේ H2S වලයි ජලයයි SO2 කියන තුනේම මේ අනුපාත ගත්තොත් 2ට 2 2. එතකොට මේකෙදි H2S ප්‍රතික්‍රියා කරන්නේ 4යි ඝන ඩෙසිමීටර. ඒ නිසා හැදෙන ජල වාෂ්ප පරිමාවයි SO2 පරිමාව වෙන්නේ 4යි ඝන ඩෙසිමීටරමයි. මොකද ඒකේ මේ අනුපාත සමාන නිසා. එතකොට අවසාන පරිමාව තමයි මිශ්‍රණයේ අවසාන පරිමාව ගත්තොත් මිශ්‍රණයේ අවසාන පරිමාව විදිහට එන්නේ අර හැදිච්ච පළ පරිමාවයි සෑදෙන පළ පරිමාව ධන ඊට පස්සේ ඉතිරි වෙච්ච O2 පරිමාව ඉතිරි VO2 පරිමාව. මේකෙදි හැදෙන පළ පරිමාව තමයි මේ ජල වාෂ්පයි SO2. ඒකේ ඝන ඩෙසිමීටර 4 ගානනේ තියෙන්නේ. එතකොට ඒකෙදි එන්නේ 8යි ඝන ඩෙසිමීටර. ඉතිරි වෙච්ච මේ O2 පරිමාව තමයි 4යි ඝන ඩෙසිමීටර. එතකොට මේකෙදි එනවා 12යි ඝන ඩෙසිමීටර. එතකොට මිශ්‍රණයේ අවසාන පරිමාව තමයි 12යි ඝන ඩෙසිමීටර. එතකොට මේකට උත්තරේ විදියට එන්නේ 4.